ඉතින් මම මේ හදන්න යන්නේ මිල්ක් කේක් එකක්. කේක් එකක් කිව්වට මේක ඩෙසර්ට් එකකට තමයි ගොඩක් ගැලපෙන්නේ. ඒකට එකටම කැරමල් සෝස් එක හදා ගන්න ඕන. ඒකට ඕන කරන කැරමල් සෝස් එක හදන්න භාජනයකට සීනි ග්‍රෑම් 200ක් දාලා ඒක මුකුත් කරන්නේ නැතුව අඩු ගින්දරේ තියන්න. එතකොට පාට වෙනස් වෙගෙන ඉද්දි ඒකට වතුර මිලිලීටර 150ක් ඇඩ් කරලා ආයෙ දිය කරගන්න. ඒක දිය වුණාට පස්සේ කෝන්ෆ්ලවර් මේස හැඳි එකහමාරකට වතුර මිලිලීටර 80ක් දාලා වෙනමම දිය කරගෙන ඒක අර කැරමල් එකට දාලා කුරු ගන්න. ඊට පස්සේ ඒක ටික වෙලාවක් යද්දි ඝනකම් මිශ්‍රණයක් වගේ මෙයාවෙන් පටන් ගන්නවා. ඒ වෙලාවට ලිප වහලා ඒක නිමෙන්න අරන් තියාගන්න. දැන් මම මේ හදන්නේ ස්පොන්ජ් කේක් එක. ඒකට සුදු මදයි කහ මදයි වෙන් කරගන්න ඕන. සුදු මද 6කුයි බිත්තර 6ක් ඕන එකට. ඒකේ සුදු මද 6 වාජනයකට දාලා සීනි ග්‍රෑම් 200ක් එක්ක එකටම බීට් කරගෙන ඊට පස්සේ කහ මද එකින් එක ඒකට එකතු කරලා කහ මද එකක් ඇඩ් කරාට පස්සේ විනාඩියක් විතර බීට් කරගන්න. ඒක හොඳට කහ මද 6ම සුදු මද මිශ්‍රණයට දාලා බීට් කරගන්න. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 200කට බේකින් පවුඩර් තේ හැඳි 1.1ක් දාලා අර අපි බීට් කරගත්ත බිත්තර මිශ්‍රණයට එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මට කියන්න අමතකුණා පිටි එකතු කරගන්න කලින් වැනිලා තේ හැඳකුත් එකතු කරගන්න. ඊට පස්සේ මම නම් ගත්තේ පයිරෙක්ස් භාජනයක්. ඒකට අර කේක් මිශ්‍රණය දාලා සෙල්සියස් අංශක 170 විනාඩි 35ත් 40ත් අතර බේක් කරගන්න. ඒක බේක් වෙන අතරතුරේ මම මේ හදාගන්නේ කේක් එකේ උඩට දාන ටොපින් එක. ඒකට මම විපින් ක්‍රීම් මිලිලීටර 250ක් අරගත්තා. විපින් ක්‍රීම් හරි ඩබල් ක්‍රීම් හරි ගන්න පුළුවන්. මම නම් පාවිච්චි කරේ ඩබල් ක්‍රීම්. ඒක හදාගෙන ඒක බීට් කරගෙන ඒකත් ෆ්‍රිජ් එකේ දාගන්න. ඔයාලා කැමති නම් ඒකට අයිසිං සුගර් ටිකකුත් ඇඩ් කරගන්න පනිරහට ඕන නම්. ඊට පස්සේ දැන් මම මේ හදන්නේ කේක් එක පොඟව ගන්න හදාගන්න මිශ්‍රණය. ඒකට මම මිල්ක් මේඩ් ග්‍රෑම්ස් 150කුයි කිරි කෝප්පෙකුයි විපින් ක්‍රීම් මිලිලීටර 200කුයි එකතු කරලා ඒක මික්ස් කරගත්තා. ඒක මිශ්‍ර කරගෙන ඒකත් මම කේක් එක බේක් වෙලා නිමෙනකන් ෆ්‍රිජ් එකේ දාලා අරන් තියාගත්තා. කේක් එක නිමුණට පස්සේ මම ඒ බේක් කරගත්ත පයිරෙක්ස් භාජනයේටම ආයේ කේක් එක දාලා අපි අර කලින් හදාගත්ත මිශ්‍රණය කිරි විපින් ක්‍රීම් මිල්ක් මේඩ් දාලා හදාගත්ත එක දාලා කේක් එක හොඳට පොඟව ගන්න විනාඩි 5ක් විතර දාලා තිබ්බා. දාලා තියලා ඊට කලින් හදාගත්ත විපින් ක්‍රීම් බීට් කරලා හදාගත්ත මිශ්‍රණය ඒක උඩට දාලා හොඳින් නිමෙන්න තියාගත්තු කැරමල් මිශ්‍රණය ඒකට උඩින් දාලා නැවතත් ඒක සරසගත්තා. සරසගෙන ඉවර වෙලා පැය භාගයක්වත් ඉතින් ඊට පස්සේ ෆ්‍රිජ් එකේ තිබ්බොත් හොඳයි ආයෙ චුට්ටක් ඒක සෙට් වෙන්න. ඒක ෆ්‍රිජ් එකේ තියලා ඉවර වෙලා ඔයාලට ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. මේක නම් මට හරිම මම පළවෙනි වතාවට තමයි මේක හැදුවේ. හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. මිල්ක් කේක් එකක් කිව්වට මේක ඉතින් ඩෙසර්ට් එකකට තමයි ගොඩක් හරියන්නේ. try කරලා බලලා මටත් කියන්න එහෙනම්.